වර්ල්ඩ් කප් එකක් දිනපු ප්ලේයර් කෙනෙක්. ලෝකේ නම දිනපු අම්පයර් කෙනෙක්. අති සාර්ථක ව්‍යාපාරිකයෙක්. කරන්නේ මොන වැඩේද? ඒ වැඩේ හොඳටම උනන්දුවෙන් කරන, කවුරුත් ආදරය කරන. මේ තමයි උනන්දුව. ක්‍රිකට් වල ලෙජන්ඩ්ස් ලා ගැන කතා කරද්දී ලෙජන්ඩ්ස් ලා අතර ඉන්න ප්ලේයර් කෙනෙක් විදිහට වගේම රිටයර්මන්ට් එකෙන් පස්සෙත් ක්‍රිකට් වර්ල්ඩ් එක කතා වෙන කලින්ටත් වඩා මිනිස්සු ආදරය කරන චරිත ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ අය අතරින් කුමාර් ධර්මසේන කියන්නේ ක්‍රිකට් ලෝකයේ ඇතුලේ පෙරලියක් කරපු සුන්දර මිනිහෙක්. හැබැයි සුපෝව අපේ අද කතාව කුමාර් ධර්මසේන එහෙම නැත්තම් උනන්දුව ක්‍රිකට් වලට කරපු දේවල් ගැනවත් තියපු රෙකෝඩ් ගැනවත් නෙමෙයි. මේ කතාව මෙයා බවුන්ඩරි ලයින් එකෙන් එළිය කරපු දේවල් ගැන. ඉතින් මේ වගේ බවුන්ඩරි ලයින් එකෙන් එළියේදී අපේ වැඩ්ඩෝ ගහපු ගේම් එක ගැන කියන නොදුටු පැත්ත වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක තමයි මේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකල්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. කුමාර් ධර්මසේන කියන්නේ 1993 තමන්ගේ ඩෙබියු මැච් එකේ ඉඳන් 2004 දී ක්‍රිකට් වලින් රිටයර් වෙනකන් අවුරුදු 11ක් ඇතුලේ ශ්‍රී ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගෙනල්ලා දීපු ගොඩක් දේවල් රටවලින් කරපු ප්ලේයර් කෙනෙක්. ඉතින් මේ සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් වලින් රිටයර් වෙද්දී ගොඩක් අය හිතුවේ මෙයා කෝචින් හරි කමෙන්ටේටර් සයිඩ් එකකට හරි මූව් වෙයි. ඒත් කුමාර් තෝරගත්ත වෙනම ෆීල්ඩ් එකක්. කවුරුත් හිතුවේ නැති ෆීල්ඩ් එකක්. ඒ තමයි අම්පයර් කෙනෙක් විදිහට ආයෙත් ක්‍රිකට් වර්ල්ඩ් එකට එන එක. හැබැයි ඒක හිතන තරම් ලේසි ගමනක් නම් නෙමෙයි. ඒ නිසාම ඔහු ඒක පොඩි තැන ඉඳලම ඉගෙන ගන්න පටන් ගත්තා. ගේම් එකේ තියෙන හැම ලෝ එකක්ම හැම ඇන්ගල් එකක්ම හොඳට අධ්‍යයනය කළා. ඉතින් එයාගේ calm personality එක, quick decision making quality එක වගේම fearless body language එක නිසාම එයාට ඉක්මනින් මේ දේවල් අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් මේ නිසාම මෙයාට ලෝකේ ඉන්න most trusted umpires ලකින් එක්කෙනෙක් වෙන්නත් පුළුවන් වුණා. ICC Elite Panel member කෙනෙක් වගේම 2012 දී Umpire of the Year වෙන්නත් කුමාර ධර්මසේනට පුළුවන් වුණා. ඒත් එක්කම අපේ මේ උනන්දුව වගේම ලෝකයේ දිනපු ලෙජන්ඩ් කෙනෙක් වෙන කුමාර් සංගක්කාර ගැන සුපෝව අපි කරපු නොදුරු පැත්ත වීඩියෝ එක මේ ලින්ක් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. කුමාර් ධර්මසේන කියන්නේ හරිම කාම් මිනිහෙක් නිසා වගේම එයාගේ trustworthy personality එක නිසා ක්‍රිකට් ප්ලේ කරන කාලේ ඉඳන් ගොඩක් commercials වලට එයාට ආරාධනා ලැබුණා. ඒත් අපේ උනන්දුව commercial celebrity කෙනෙක් විදිහට වැඩි පොපියුලර් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මෙයා කරේ තෝරාගත්ත ඇඩ්වර්ටයිස්මන්ට් සුළු ප්‍රමාණයක් විතරයි. එයා හිටපු ඒවා අතර food and beverages, sports wear, health and wellness products ඇතුළත් වෙනවා. උදාහරණ විදිහට අලියා බීම, උනන්දුවා perfume, සිලනි වගේ බ්‍රෑන්ඩ් හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම community development messages ගොඩක් deliver කරන්න දායක වෙලා තියෙනවා. ඒ හැමදේම ඇරුණම කුමාර් ධර්මසේන කියන්නේ සුපිරි businessman. out of the box හිතලා ගේමක් ගහපු සුපිරි entrepreneur. පින්නතන group of companies වල founder and chairman වෙන්නේ අපේ මේ උනන්දුව. ලංකාවේ අගාවුඩ් ඉන්ඩස්ට්‍රි එකේ ප්ලාන්ටිං, එක්ස්පෝර්ටිං වගේම ප්‍රොඩක්ෂන් කරන්නෙත් මේ කම්පැනි එකේ. ඒත් එක්කම උනන්දුවා කියන නමින් තමන්ගේම පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකකුත් ලොන්ච් කරන්න මෙයාට පුළුවන් වෙලා තියෙනවා. ඒ අතින් බලද්දී කුමාර ධර්මසේන කියන්නේ ක්‍රිකට් වර්ල්ඩ් එකේ විතරක් නෙමෙයි, බිස්නස් වර්ල්ඩ් එකෙත් ගේමක් ගහලා ෆේමස් වුණ කෙනෙක්. මේ හැමදේම ඇරුණම ෆොටෝග්‍රැෆි සහ ටූරිසම් වලට ආස සිම්පල් මිනිහෙක් තමයි කුමාර් ධර්මසේන කියන්නේ. වර්ල්ඩ් කප් එකක් දිනලා ලෝකෙම ගෞරවය දිනපු අම්පයර් කෙනෙකුත් වෙලා සාර්ථක ව්‍යාපාරිකයෙකුත් වෙලා කිසිම සද්දයක් බද්දයක් නැතුව පාඩුවේ ජීවත් වෙන කෙනෙක් තමයි කුමාර ධර්මසේන. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ක්‍රිකට් ලෝකේ ලස්සන කරපු මේ වගේ සුපිරි ක්‍රීඩකයන්ගේ නුදුරු පැත්ත ගැන ඕගොල්ලෝ නොදන්න කතා ගොඩක් අරගෙන ඉන්න අපි සූදානම්ින් ඉන්නවා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපේ සුපෝව YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.